හයි ගයිස් සාදරය ආදරෙන් පිළිගන්නවා. අදත් මම YouTube channel එකට ඔන්න අදත් ගෙනාවා පට්ටම් පට්ට සුපිරි සුපිරි වීඩියෝ thumbnail එකෙන් දකින්න ඇති මොකක්ද තිබ්බේ කියලා. අද ගෙනාවා app එකක් develop කරලා ඒ app එක හරහා මාසෙට ගාණක් earn කරන්න කොහොමද කියලා සරලව කිසිම දැනුමක් නැතුව කෝඩින් දැනුමක් නැතුව කියලා දෙන්න තමයි ආවේ. හරිද? ඒ ඔක්කොටම කලින් කියලා දෙන්නම් 1k subscribers complete වුණා. උදව් කරපු නොකරපු හැමෝටම ටැංකිව් කියලා ඉන්න කොඩම කලින් හරි. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. කිව්වා වගේම ඇප් එකක් අතට සල්ලි වෙන විදිහ තමයි අද වීඩියෝ එකකින් ගෙනාවේ. හරි guys ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ ඔයා ඉන්ටර්නෙට් යන්න පුළුවන් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන ඔයා සර්ච් බාර් එකේ සර්ච් කරගන්න appmarker.lk sign up කියලා. හරිද? එහෙම සර්ච් කරලා පස්සේ ආව එන්නේ මෙතන තමයි. හරිද? එහෙම සර්ච් කරන්න දන්නේ නැත්නම් මම link එක දාලා තියෙනවා description එකේ comment box එකේ. හරිද? එතෙන්ට එන්න. ඒ link එකෙන් ආවට පස්සේ ඔයා මෙතන තමයි එන්නේ. හරිද? බලන්න දෙයක් නැහැ මේක ලංකාවේ site එකක් dialog ආයතනය හරහා මේක run වෙන්නේ. කිසිම දෙයකට බලන්න දෙයක් නැහැ. ඔයා app එක develop කරලා earn කරන මුදල් ඔයාගේ බැංකුවටම directly ඔටෝම ගන්න පුළුවන්. හරිද? එහෙනම් වැඩි කතා නැතුව අපි මේ වීඩියෝ එක ගැන කතා කරමු. එතන අපි මේකේ account එකක් හදාගෙන ඉන්න ඕනේ. හරිද? account එකක් හදන්න පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ සාමාන්‍ය දෙයක් දන්නේ නැති කෙනෙක්ට අමාරුයි. ඒ නිසා මම කියලා දෙන්නම්. හරිද? link එකෙන් ආවට පස්සේ ඔයා මෙතන තමයි එන්නේ. ඔයා දැන් මේකේ පුරවන details ඔයාගේම details විතරක් දාන්න. හරිද? ඒක වෙන එක්කෙනෙක්ගේ details වලට නම, email එක වෙන එක්කෙනෙක්ගේ එහෙම දාන්න එපා. හරිද? ඔයාගේම details විතරක් දාලා මේක පුරවන්න. දැන් මම කියන්නේ යන්න. මෙතන මේ email කියන තැනට ඔයාගේ email එක දෙන්න. හරිද? ඒ කියන්නේ ඔයාගේම කියලා තියෙනවනේ email එකක්. නැත්තම් email එක හදන්න. නැත්නම් ඔයාගේ email එකක් තියෙනවා නම් දෙන්න. හරිද? වැඩි use වෙන්නේ නැති හොඳ strong email එකක් දෙන්න. ඊට පස්සේ contact number කියන තැනට ඔයා ඩයලොග් නම්බරයක් වෙන්න ඕන අනිවාර්යෙන්. ඩයලොග් නම්බරයක් මේ contact number කියන තැනට දීලා මෙතන මේ දුන්නට පස්සේ මෙහෙම register කියන එක ඔයාට ගුරු පාට එයි. හරිද? ඒ කියන්නේ ඉස්සෙල්ලා තිබ්බ low color එකකින් දැන් high color එකකින් ඔයාට පෙන්වනවා. ඊට පස්සේ register කියන එක touch කරාට පස්සේ ඔයාට කෝඩ් එකක් එනවා. success කියලා loading එයි. ඒ කෝඩ් එක ඔයා මෙතෙන්න මේ enter pin කියන තැනට දෙන්න ඕනේ. හරිද? enter pin කියන තැනට දීලා validate කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ යට ගියාට පස්සේ ඔයාලට පේනවා password කියලා. මගේ OTP එක ඔයාලා දකින්න නැති මම දැන් ඒක දාන්නේ නැහැ මට අවශ්‍යතාවයක් නැහැ. password කියන තැනට හොඳ strong අංක 9ක 10ක අඩුම strong password එකක් දෙන්න. capital simple ඉලක්කම් icon යොදාගෙන හොඳ password එකක් දෙන්න. ඊට පස්සේ මේ password එක මෙතන confirm password කියන තැනට දෙන්න. හරිද? ඊට පස්සේ මෙතන agree කියලා තියෙන්නේ මෙතන මේ ටික් දෙකක් දාන්න. ආන්ගේ ටික් දෙකටම හරිය දාගෙන register කියලා දෙන්න. ඊට පස්සේ ඔයා සාර්ථකව account එකට log වෙනවා. මම මගේ account එකක් තියෙනවා. ඒ හින්දා මම මගේ account එකට log වෙලා පෙන්නන්නම්. හරිද? තාම register වෙලා ඉවර නැහැ. තව පුරවන්න details වගේක් තියෙනවා. ඒ ටික මම අතට ගියාට පස්සේ කියලා දෙන්න. හරි දැන් මම එතකොට ආවාට පේන විදිහ දැන් මම මොබයිල් එකකින් ඉන්න ඉඳලා මෙහෙම තමයි පේන්නේ. හරිද? ඔයා ඩෙස්ක්ටොප් එකකින් හරි ලැප්ටොප් එකකින් හරි ඉන්නවනම් වෙන විදිහකට පේන්නේ. මට ලැප්ටොප් ඩෙස්ක්ටොප් නැති හින්දා මම ෆෝන් එකෙන් කරන්නේ. හරිද? ලැප්ටොප් එකෙත් ඩෙස්ක්ටොප් එකෙත් මේක කිසි වෙනසක් නැහැ. මෙහෙම තමයි යන්නේ. හරිද? ඊට පස්සේ මෙතන තියෙන ෆෝන් අයිකන් එක. ඒ කියන්නේ අපේ ෆෝන් එකේ contact icon එකේ වගේ වම් පැත්තේ icon එකක් ඔයාලට පේන ඇති ඒක ඔබන්න. හරිද? දැන් මේ යන්නේ ඉතුරු details ටික පුරවලා account එක success කරන්න තමයි යන්නේ. හරිද? එතෙන් ආවට පස්සේ ඔයාලට යටින් පේනවා ඇති මම මේ පෙන්නන්නේ edit profile කියලා මෙතන යටම තියෙන දකුණු අත පැත්තේ. ආයෙක ටච් කරගන්න. දැන් තමයි තියෙන්නේ අපේ account එක හරි විදිහට ඒ කියන්නේ පුරවන්න. ඒ කියන්නේ ඔක්කොම details ටික edit කරලා හදා ගන්න. හරිද?
දැන් මෙතන ෆස්ට් නේම් එක කියන තැනට ඔයාගේ ඇත්ත නමේ ඩීටේල්ස් දෙන්න. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ඔයාගේ ෆස්ට් නම ඊට පස්සේ අන්තිම නම ලාස්ට් නේම් එකට. හරිද? ඊට පස්සේ ඇඩ්‍රස් එක. ඔයාගේ හරි ඇඩ්‍රස් එක මෙතෙන්ට දෙන්න. මේ දෙවෙනි ඇඩ්‍රස් කියලා තියෙන තැනට. හරිද? ඊට පස්සේ සිටි කියන තැනට ඔයාගේ සිටි එක දෙන්න. ඒ කියන්නේ ඔයාගේ ළඟම තියෙන සිටි එක. හරිද? මගේ ළඟම සිටි එක කුරුණෑගල නම් මම කුරුණෑගල කියලා දෙනවා. හරි. ඊට පස්සේ යට තියෙන සිටි එකට යටින් පෝස්ටල් කෝඩ් කියලා. පෝස්ටල් කෝඩ් එක කියන තැනට ඔයා පෝස්ටල් කෝඩ් එක දන්නේ නැත්නම් දැන් උඩ දුන්නනේ සිටි එකට මම කුරුණෑගල දුන්න කියලා හිතන්න. කුරුණෑගල දුන්නා නම් මම දැන් කුරුණෑගල පෝස්ටල් කෝඩ් කියලා Google එකේ සර්ච් කරාම එයාලා මට මගේ පෝස්ටල් කෝඩ් එක දෙනවා. මම ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්නම්. හරි ඔයාලට පේන ඇති කුරුණෑගල පෝස්ටල් කෝඩ් කියලා මම සර්ච් කළා. මගේ පෝස්ටල් කෝඩ් එක මම ගත්තා. ඒ වගේ ඔයාලටත් තියෙන්නේ ඔයාගේ නගරේ හරි ඔයා ඉන්න පැත්තෙන් දාලා පෝස්ටල් කෝඩ් කියලා සර්ච් කරාම ඔයාලට අනිවාර්යෙන් පෝස්ටල් කෝඩ් එක දෙනවා. ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ තියෙන මෙතන මේ ඉන්ඩිවිජුවල්ද කම්පැනිද කියලා. ඔයා කම්පැනි එකක් ඉදිරියට නෙමෙයි මේක ස්ටාර්ට් කරන්නේ. ඒ හින්දා මේ ඉන්ඩිවිජුවල් කියලා දෙක එකට ටික් එක දෙන්න. ඊට පස්සේ මෙතන මේ කන්ටැක්ට් නම්බර් කියන තැනට ඔයා ඉස්සර රෙජිස්ටර් වෙද්දි දුන්නු නම්බරේ ඇති. හරිද? ඊට පස්සේ ආයෙත් මෙතන මේ රෙජිස්ටර් කියන අයිකන් එක එබුවට පස්සේ කෝඩ් එකක් එනවා. ඒක මෙතන මේ එන්ටර් පින් කියන තැනට දීලා වැලිඩේට් කරන්න. ඊට පස්සේ තව නම්බරයක් එල්ලනවා අපි. මේක හොඳින් අහගන්න. තව නම්බරයක් එල්ලන තැනට ඔයා මොබිටෙල්. ඒ කියන්නේ මොබිටෙල් නම්බරයක්. ඒකත් ඔයාගේ නමට ගත්ත මොබිටෙල් නම්බර එක මෙතෙන්ට බින්දුව නැතුව දීලා ඒකත් රෙජිස්ටර් කියන බටන් එක ඉබුවට පස්සේ ඒ මොබිටෙල් නම්බර එකට යන කෝඩ් එක. ඒ කියන්නේ අංක 3ක හෝ 4ක කෝඩ් එකක් දීලා ඒකත් වැලිඩේට් කරගන්න ඕනේ අනිවාර්යයෙන්. ඊට පස්සේ NIC නම්බර්. ඒ කියන්නේ BRC හෝ NIC නම්බර්. ඒ කියන්නේ නැෂනල්. ඒ කියන්නේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක මෙතෙන්ට ඉන්නවා. ඊට පස්සේ ඒක එතෙන්ට දෙන්න. ඊට පස්සේ ඔයාගේ ඔයාගේ ඩෙන්ටිටි ඉස්සරහයි පිටිපස්සේ හොඳ පැහැදිලි ෆොටෝ දෙයක් මෙතෙන්ට අප්ලෝඩ් කරන්න ඕනේ. මෙතන මේ ඉස්සෙල්ලාම තියෙන කොටුවට ඩෙන්ටිටි ඉස්සරහා වෙනුනේ. ඒ කියන්නේ ඉස්සරහා හොඳ කලර් ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ NIC බෑක් කියන තැනට ඩෙන්ටිටි පිටිපස්ස. ඒ කියන්නේ පිටිපස්ස කොටසේ පින්තූරයක් තමයි අප්ලෝඩ් කරන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා දැන් ඔයාගේ බැංකු account එක. ඒ කියන්නේ ඔයාගේ බැංකු account එකට පොතක් තියෙනවනේ. අන්ගේ පොතේ ඉස්සරහා පිටු දෙක. ඒ කියන්නේ අරණ පිටුවයි අනිත් පිටුව අහුවෙන්න ෆොටෝ එකක් අරන් ඒකත් මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. හරිද? බැංක් කියලා තියෙන මෙතන මේ පාස්බුක් එක. එතෙන් ඒක අප්ලෝඩ් කරන්න ඕන. ඔයාගේ මොන බැංකුවක් වුණත් මෙතෙන්ට ඒක අවුලක් නැහැ. ඕන එකකට දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන මේ අද ඩොකියුමන්ට්ස් කියලා තියෙන්නේ. ඒකට ඔයා මොකවත් දාන්න ඕනේ නැහැ. ඊට පස්සේ correct password. ඒ කියන්නේ ඔයා මේක ලොග් වෙද්දි දුන්නු පාස්වර්ඩ් එක මෙතෙන්ට දෙන්න. හරි? ඊට පස්සේ new password. ඒ කියන්නේ ආයෙත් අලුත් හොඳ පාස්වර්ඩ් එකක්. ඒ කියන්නේ කලින් එකට වඩා හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් මෙතෙන්ඩයි confirm password කියන තැනටයි දෙන්න. new password එකටයි confirm password කියන එකට. ඊට beneficiary name. ඒ කියන්නේ බැංකු account එකක් මම ඇඩ් කරන්න කිව්වේ බැංකු අර බැංකු පොතේ ආන්ගේ බැංකු පොතේ අයිතිකාරයාගේ. ඒ කියන්නේ එයාගේ full name එක මෙතෙන් ඇඩ් කරන්න ඕන. මුල් අකුරුත් එක්ක full name එක මේ benefit name කියන තැනට ඇඩ් කරන්න ඕන. ඊට පස්සේ only entered bank code. ඊට පස්සේ මෙතෙන් ඒක ටච් කරාට පස්සේ ඔයාගේ බැංකු account එක මෙතෙන් සිලෙක්ට් කරන්න. හරිද? මෙතන යට යට ගියම ලංකාවේ තියෙන හැම බැංකු account එකම ඔයාලට බලන්න පුළුවන්. හරිද? මෙතන දැන් BOC කියලා හිතන්නකො. BOC කියලා මෙතන නැහැ. හරිද? Bank of Ceylon කියලා තමයි තියෙන්නේ. මේ තියෙන්නේ. එහෙම සිලෙක්ට් කරාට පස්සේ බැංක් කෝඩ් එකත් ඔටෝම ජෙනරේට් වෙනවා. හරිද? ඊට පස්සේ ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. බැංක් කෝඩ් එකක් ජෙනරේට් වෙනවා බැංක් එක සිලෙක්ට් කරාට පස්සේ. ඊට පස්සේ බැංක් බ්‍රාන්ච් කෝඩ්. ඒ කියන්නේ ඒක ඔයාලට දැන් පාස්පෝර්ට් එකක් දෙනවනේ. අන්ගේ පාස්පෝර්ටේ බ්‍රාන්ච් කෝඩ් එක තියෙනවා. හරිද? බ්‍රාන්ච් කෝඩ් දන්නේ නැත්තම් බ්‍රාන්ච් එකේ නමයි බැංකුවේ නමයි සර්ච් කරලා සාමාන්‍ය BOC කුරුණෑගල බ්‍රාන්ච් කෝඩ් කියලා සර්ච් කරාම අපිට Google එකෙන් ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ බැංක් බ්‍රාන්ච් නේම්. ඒ කියන්නේ බ්‍රාන්ච් එක කොහෙද තියෙන්නේ? කුරුණෑගලද වාරියපොලද එහෙම ඒ නම මෙතෙන් දෙන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ බැංකු account number. දැන් මෙතන පටල ගන්න බෑ. බැංකු account number කියන තැනට කාඩ් එක. ඒ කියන්නේ වීසා කාඩ් එක හෝ මාස්ටර් ඩෙබිට් ඒ කාඩ් එකේ නම්බර් එක නෙමෙයි මෙතෙන්ට ඉල්ලන්නේ. හරිද? ඔයාගේ පොතේ තියෙන
බැංකුව account number එක තමයි මෙතෙන් ඉල්ලන්නේ. හරිද? ඒක මෙතෙන්ට දීලා ඔක්කොම දීලා ඉවරලා මෙතන මේ save කියන එක ටච් කරාට පස්සේ අපි මේ account එක හදලා ඉවරයි. හරි දැන් මම ඔයාලට පෙන්වන්නේ දැන් රෙජිස්ටර් වෙලා account එක success විදියට සල්ලි එන තැනට එනකන් හදාගන්න විදිහ මම කියලා දුන්නා. දැන් මම ඔයාලට පෙන්වන්නේ මම මේ හදාගෙන යන app තුන. හරිද? දැන් account එකක් හදනවා app එකක් හදන විදිහ කියලා දුන්නේ නෑනේ. දැන් මේ වීඩියෝ එක දැන් බලාගෙන යනකොට ඔයාලට මම පේන විදිහ මම හදාගෙන යන්න ගත්තු app තුනක්. මෙතන මේ තියෙන සාමාන්‍ය පොඩි app තුනක් මට හදාගන්න බැරුව මග නතර වෙච්ච app තුනක්. දැන් ඔයා app එකක් හදනවා නම් හරිද? ඔයා app එකක් හදනවා නම් දැන් ඔයා app එකක් හදන්නනේ ආවේ මේ app එකක් හදලා කිසිම කෝඩින් දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම අයි කියනවා app එකක් හදලා මුදල් earn කරන්න. හරිද? දැන් මෙතන මේ ඔයාලට දකුණු අත පැත්තේ plus icon එකක් තියෙනවා පේනවා ඇති. ඒක ටච් කරන්න. කිසි බයක් වෙන්න දෙයක් නැහැ. ඒක ටච් කරාට පස්සේ මෙහෙම load වෙනවා මගේ signal හොඳටම slow. හරි දැන් ඔයා plus icon එක ටච් කරාම ඒක සිලෙක්ට් කරපුවම ඒක ටච් කරාම මෙතෙන් තමයි එන්නේ. ඔයාලට දැන් පේන්නේ apps ගොඩක්. ඒ කියන්නේ apps themes රාශියක් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන මේ දැන් ඔයා WordPress ගැන අහලා තියෙනවා නම් ආන් ඒ වගේ සීන් එකක් තමයි මෙතන යන්නේ. drag and drop කරන සීන් එකක් කියලා හිතා ගන්න. ඒ වගේ තමයි. මේක ගැන කියනවා නම් පට්ටම් පට්ට ලීසි app එක ඩෙවලොප් කරගන්න. එතකොට බලා ගන්න පුළුවන් messaging. උඩ තියෙන messaging app එක. ඒ කියන්නේ chat කරන්න පුළුවන් app එකක් ඔයාලට මෙතෙන්ට ගිහින් හදා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන මේ තව ගියාට පස්සේ engineer ඒ කියන්නේ sorry ඉගෙන ගන්න පැත්ත ඒ කියන්නේ education පැත්තට app එකක් හදන්න පුළුවන්. හරිද? ඔයා මෙතෙන් දැන් ඔයා කැමති විදිහකට theme එකක් ඔයාලට මෙතනින් select කරලා බලා ගන්න පුළුවන්. සාමාන්‍ය බොහෝ ප්‍රමාණයක් තියෙනවා themes වර්ග. ඔයා කැමති විදිහේ themes එකක් තෝරගෙන ඔයාගේ app එක develop කරන්න පටන් ගන්න පුළුවන්. හරිද? දැන් ඔයාලට මම app එක develop කරන්න යන තැනට එනකන් කියලා දෙන්න. දැන් ඔයා හිතන්නකෝ මම මෙතනින් කැමති මෙතන මේ select කියලා තියෙන මෙතන මේ කෑම ගොඩක ෆොටෝ තියෙන app එක icon මෙතන මේ දැන් මේ app themes වලට යටින් තියෙනවා select කියලා බටන් එක. හරිද? ආන්ගේ select කියන බටන් එක ටච් කරාම අපි මේ app එක edit කරන්න. ඒ කියන්නේ ඒ වගේ app එකක් develop කරන්න තැනට අපි වරයි යනවා. ඉස්සෙල්ලාම අහන්නේ අපේ නම. හරිද? හරි ඒවා select කියන එක ටච් කරාට පස්සේ මෙතන තමයි එන්නේ. ඔයාලට මෙතන මේ යට නිල් පාටින් තියෙන්නේ කියලා බලන්නත් පුළුවන්. නැත්නම් මං කියන විදිහට කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ app name. මෙතන app එක ගැන නමක් ඉල්ලනවා. හරිද? app එකේ නම දැන් ඔයා දානකොට මේ app එකට මේ දැන් කලින් දාපු නමක් වෙන්න බෑ. ඒ වගේ නමක් නම් මෙතනින් approve වෙන්නේ නැහැ. ඒ කියන්නේ යන්න බෑ. මම සාමාන්‍යයෙන් වෙන නමක් දෙන්නම්. normal නමක් දෙන්නම්. ඔය මම නිකන් මේක හදන්නේ. ඊට පස්සේ get start කියලා දෙන්න. හරි දැන් ඔයා නම දීලා app එකේ නම කවුරුත් දාලා නැති නමක් දුන්නාට පස්සේ මෙතෙන් තමයි. හරි. මෙතනින් ඔයාලට app එක edit කරගන්න පුළුවන්. හරිද? app එක edit කරගන්න වගේම app එක edit කරලා ඒක preview එක ඒ කියන්නේ app එක හරියද කියලා බලන්න. ඔයාලට මෙතන මේ image icon එකක් දකුණු පැත්තේ පේනවා ඇති. ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ අපි හදපු app එක load වෙනවා අපිට වෙනම ෆෝන් එකක අපිට බලා ගන්න පුළුවන්. කොහොමද අපේ app එක පේන්නේ කියලා. හරිද? ඔව් දැන් ඔයාලට පේනවා ඇති මගේ app එක කොහොමද පේන්නේ කියලා ඔයාලට iPhone එක කැඩේකට තියෙනවා. දැන් ඔයාලට මේ වගේ තමයි දැන් ඔයා මම තව app එක edit කරලා නැහැ. හරිද? දැන් ඔයාලට ඕන විදිහට මේ customize කරගන්න පුළුවන්. පට්ටම් පට්ට ලේසි විදිහක් තියෙන්නේ. මෙහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ close කරලා මේකේ pages පැත්තට ආවොත් create pages කියන එකට ගිහින් ඔයාලට එතන එක edit කරගන්න පුළුවන්. forms එක edit කරගන්න පුළුවන්. app details ඔයාලට වෙන ඒ කියන්නේ manage කරගන්න පුළුවන්. ඊට පස්සේ design එකට ගිහින් logo එක add logo කියන්නේ app එකේ icon එකට logo add කරන්න පුළුවන්. add favorite icon එකට logo එකක් add කරගන්න පුළුවන්. clear default data ඒකත් ඒක add කරගන්න එහෙම කැමති විදිහකට දාගන්න පුළුවන්.
ඊට පස්සේ මෙතන මේ පබ්ලිෂ් අයිකන් එක ගාව තියෙන ඇති පබ්ලිෂ් කරන්න බැරි එරර් එකක්. එහෙම එන්නේ මම මේ account එක තාම අර ඔයාලට කියලා දුන්න විදිහට ප්‍රොෆයිල් එක එඩිට් කරලා නැහැ. ඒ නිසා. ඊට පස්සේ app access එකට ගිහින් app එකේ access ඔයාලට වෙනස් කරගන්න එහෙම පුළුවන්. ඊට පස්සේ මෙතනින් back වෙලා මෙතන මේ report bug ඒ කියන්නේ app එකේ මොකක් හරි report එකක්. ඒ කියන්නේ bug එකක්. ඒ කියන්නේ ඔයාගේ අතේ නෙමෙයි මොකක් හරි මේ app එකේම අවුලක් වෙලා bug එකක් හරි මොකක් හරි වුණොත් ඒක ගැන මොකක් හරි හැඳින්වීමක් ලියලා මෙතනින් මේ app එකේ මොකද්ද bug එකේ error එකේ image එක අපිට මේ dialog appmaker.lk එකට යවන්න පුළුවන්. හරිද? ඊට පස්සේ එයාලා මේක error එක fix කරලා අපිට දෙනවා. ඊට පස්සේ help ඉල්ලන්න පුළුවන් අපිට dialog appmaker එකකින් help.lk app මේක ඒකට ගිහින් අපිට help ඉල්ලන්න පුළුවන් එයාලගේ official website එකකින්. හරිද? දැන් ඔයාලට පේනවා ඇති එයාලගේ official website එක ඔයාලට තාම මෙතනින් ගොඩක් දේවල් මේ appmaker.lk ගැන ඉංග්‍රීසි වලින් හොඳට දැනගන්න පුළුවන් මේ සයිට් එකට ආවට පස්සේ help ඒ කියන්නේ ඔයා දන්න දෙයක් තියෙනවා මෙයාලගෙන් help ඉල්ලන්න මේ ඕන එකක් මෙතනින් පුළුවන්. හරිද? ඊට පස්සේ analytics එකට ගියාට පස්සේ ඔයාගේ app එකෙන් කීයක් මේ වෙනකන් earn වෙලා තියෙනවද? ඒ කියන්නේ ඔයාගේ app එක කී දෙනෙක් users ලා අරන් තියෙනවද? කී දෙනෙක් use කරනවද? කී දෙනෙක් subscribe කරලා තියෙනවද? ඒ කියන්නේ ඔයාගේ app එකෙන් කීයක් ඔයාට ලාභද? ඒ කියන්නේ කීයක් ඔයාට ඇවිල්ලාද කියලා මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ design pages කියන දෙකෙන් තමයි ඔයාට මේ app එක edit කරගන්න පුළුවන්. පොඩිම පොඩි දෙයක් තියෙන එකේ ඇත්ත වශයෙන්ම කියනවා නම් 5 වසරේ ළමයිට උනත් මේක edit කරගෙන ලස්සනට app එකක් හදා ගන්න පුළුවන්. දැන් ඔයාලට හිතෙනවා ඉතින් මේකෙන් සල්ලි ගෙවනවද කියලා. අනිවාර්යෙන් මේකෙන් සල්ලි ගෙවනවා. එහෙම ලිමිට් එකක් නැහැ. මාසයකට තමයි ඒ කියන්නේ මාසයේ අන්තිමේට වගේ තමයි මේකේ අපිට සල්ලි එන්නේ. හරිද? ඔයාලට මේ app එක හදලා ඕන Play Store එකට උනත් දාන්න පුළුවන්. එතනින් earn වෙන සල්ලි ඔයාලට හැම පැත්තෙම මේකෙන් app development කරලා earn කරන්න පුළුවන්. මොකද කිසිම coding දැනුමක් අවශ්‍ය නැතුව ඔයාලට මේකෙන් develop කරගන්න පුළුවන් ඕන තරම් app ඕන විදිහකට develop කරගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේකෙන් මාර විදිහට ලාභ උපයන්න පුළුවන්. හරිද? මේකේ 60%ක් තමයි ඔයාලට එන්නේ. හරිද? ඒක කියලා එන්න ඕනේ. ඉතුරු 140 මේ dialog එකයි model එකයි මේ ආයතන දෙක බෙදාගෙන ඉතුරු 60% තමයි ඔයාට ඔයාගේ බැංක් එකට යවන්නේ. හරිද? ඒ වගේ මේක 100% ෆ්‍රී නිසා ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ හින්දා කිසිම අවුලක් නැතුව මේකේ වැඩ ටික කරගෙන යන්න කියලා ඔයාලට කියනවා. මොකක් හරි අවුලක් ගියොත් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මම රිප්ලයි එකක් දෙන්නම්. අනිවාර්යෙන් වීඩියෝ එක බලලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අනිවාර්යෙන් තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. අනිවාර්යෙන් subscribe කරලා 2k subscribers වලට යන්න උදව් කරන්න කියලා ඉල්ලලා අදට මේ වීඩියෝ එක නවත්තනවා. අනිවාර්යෙන් app එක develop කරලා සල්ලි වන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා.